අද කිලෝ 100 වින්ජෙක් කරන්න යන්නේ. බලමු කලින් නම් කිලෝ 100ක් කරලා තියෙන්නේ reps 3-4යි. කොහොමයි කිලෝ 100ෙන් තනියම reps 10 ගහගෙන ඊට මට ටාගට් එක. ස්ලෝ warm up set එකක් කරනවා කිලෝ 60ක්. බලමු මොකද වෙන්නේ කියලා. किलो 60 reps 10ක් කරා. ඒ කියන්නේ කිලෝ 20 දෙපැත්ත දාපුවම කිලෝ 40 භාගයේ වෙට් 20යි කිලෝ 60යි. ඊළඟ සෙට් එක බස් සෙට් එක කිලෝ 85. බලමු වෙන්නේ. 10 kg එකක් තියෙන්නේ. වැඩි කියන අද සපෝට් කෙනෙක් නැහැ තනියම කරන්න යන්නේ. හරි දැන් 85 ඉවරයි. ඊළඟට කිලෝග්‍රෑම් 90 සෙකන්ඩ් සෙට් එක බලමු. .5 ගලවන්න යන්නේ. 5 kg එකක් ගන්න යන්නේ කිලෝ 90යි. අද පොඩ්ඩක් ඉරිදා ඉඳ කට්ටිය උදේ මට මගේ සපෝට් දෙන කෙනත් වෙන ගමනක් දාගෙන මොනවා කරන්නේ තනියෙන් කරුනේ. යන්දම් සපෝට් නැහැ. කොට මහන්සි චුට්ටක් ඉඳලා කරමු තව විනාඩි එකමාරක් දෙයක්. දැන් මගේ සෙකන්ඩ් සෙට් එක කිලෝ 90 දැන් කරන්න යන්නේ. බලමු තනියෙන් රිප්ස් 10ක් කරගෙන පුළුවන් ඒරිය. විතරම වර්කවුට් එකේදී වතුර පීලා අපේ ඇඟ පොඩි එක වතුරෙන් හරියටම සෙල් කර ගන්න ඕනේ. එතකොට ඊළඟ සෙට් එකට හොඳ රිකවරි තියෙනවා. ඒ වගේම හොඳ එනර්ජි එකක් තියෙනවා. අපි දැන් කෙලිම කිලෝ 22ක් දාලා 100 කරමු. 20 kg. Let's. Support කෙනෙක් නෑ. ටෙක්නිකලි කරන්නත් ඕන. reps 8ක් හරි ගහගත්තොත් අද ජයග්‍රහණයක්. මොකද මම ඉන්න කලින් මේකේ 5 කරලා තියෙනවා. බලමු. 7ක් වටත් තනියම කරගත්තොත් ගොඩක් සතුටුයි. මොකද තනියම සපෝට් නෑ. බලමු. විනාඩි දෙකකින් කරුමු. ඔන්න ලාස්ට් සෙට් එක කරන්න යන්නේ. අනියෝ සපෝට් කෙනෙක් නැහැ. මොනවා වෙයිද දන්නේ. අපි 6 reps හරි කරනවා. ආ reps 6 කරන් තනියම කරනවා. බලමු කීයක් වෙයිද. reps 7ක් තනියම කරා. ගොඩක් සතුටුයි. අනිවාර්යයෙන්ම ළඟදී මාසයක් හතරකට reps 10ක් තනියම කරා. ඒක ටාගට් එක ඔයාලා පුරුදු වෙන්න පුළුවන් තරම් සපෝට් එකක් හඳුව ගන්න අපේ අන්තිමේකේ සපෝට් එකක් තියාගන්න ගොඩක් වැදගත්. පරිලක් තියාගන්න ඕන අපි වයි. හරි. අද මේ සපෝට් එකක් නැති හින්දා මෙහෙම උනේ. එහෙනම් අනිවාර්යයෙන් සපෝට් එක